අද වෙද්දි ලංකාවේ ගොඩ දෙනෙක්ගේ කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අල් ජසීරා මාධ්‍යවේදියා අතර සිදු වුණ මාධ්‍ය සාකච්ඡාව. එංගලන්තයේ ලන්ඩන් නුවර කොන්වේ හෝල් එකේදී පැවතුන අල් ජසීරා හෙඩ් ටු හෙඩ් වැඩසටහන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පසුගියදා පැවැත්වුණා. ඉතින් යාළුවනේ මේ වගේ වැඩසටහනකදී ලෝකයා ඉස්සරහා හැමෝම හිතුවේ රනිල් චාටර් වුණා කියලා. ඉතින් 1000ක් දේවල් තුලින් අද අපි මේ වැඩසටහන තුලින් කතා කරන්න යන්නේ පසුගියදා පැවති මෙම මාධ්‍ය සාකච්ඡාව ගැනයි. වීඩියෝ එක බලන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපත් සමග එකතු වෙන්න අමතක කරන්න එපා. වෙනද වගේම රැඳෙන්නට ආරාධනා කරනවා මේ වටිනා කියන වීඩියෝ එකේ අවසානයේ තෙක්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම වැඩසටහන තුලදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය, පාස්කු ප්‍රහාරය සහ සිවිල් යුද්ධය ගැන ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දුන්නා. මෙම වැඩසටහන මෙහු අල් ජසීරා මාධ්‍යවේදී මොහමඩ් හසන් වික්‍රමසිංහ මහතාගේ දූර කාලය රාජපක්ෂවරුන් සමග ඇති ඔහුගේ සම්බන්ධතා, 2019 පාස්කු ප්‍රහාරයේ ඔහුගේ වගකීම් සම්බන්ධයෙන් සිවිල් යුද්ධයේදී සිදු වූ විභාග සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා ගැඹුරු ප්‍රශ්න යොමු කරා. තවද 2024 ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහතා ලබාගත් තුන්වන ස්ථානය පිළිබඳවත් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ගොඩ දෙනෙක්ගේ අවධානයට ලක් වුණා. වික්‍රමසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු පවසා සිටියේ ආර්ථිකයට අවශ්‍ය තීන්දුව తీරන ගැනීමෙන් මෙය සිදු වූ බවයි. වසර දෙකක් තුළ ශ්‍රී ලංකාව 2014 තත්ත්වයට ගෙන ඒමට ඔහුට අපහසුතාවයක් ඇති බවයි ඔහු පවසා සිටියේ. තවද හසන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කර එක කාරණයක් තමයි 1977 සිට වර්තමානයේ දක්වා ඇමතිකම්, අගමැතිකම්, ජනාධිපතිකම් කොතරම් දරා තිබුණත් ශ්‍රී ලංකානු ජනයා දුක් විඳින බව. වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසුව මිනිත්තු කිහිපයක් ඇතුළත හමුදාව ගෙන්වා ජනතා අර්ගල කරුවන්ව පන්නා දැමූ බවද හසන් පවසා සිටියා. ඉතින් යාළුවනේ අද වන විට මේ සාකච්ඡාවේදී පැවති මේ වගේ කරුණු ගොඩක් දෙනා අතර කතා බහට ලක් වෙලා තියෙනවා. ඉතින් අද ඔයා මේ කතාව ඇහුවනම් විශේෂත්වයක් දකින්න ඇති. තවද මතු පිටින් පේනවට වඩා දෙයක් එතන තියෙනවා. ඔයාලට තේරුන්නේ නැද්ද මේ වගේ සාධක නිසා රනිල්ට නැවත බලයට එන්න මාස්ටර් ප්ලෑන් එකක් තියෙන බව? මේ වීඩියෝ එක බලන ඔයාලට කියන්න තියෙන්නේ අපි කිසිදු දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැහැ. කවුරුත් නොකිව්වත් ලංකාවේ ගොඩ දෙනෙක් අතර හදවතේ නායකයෙක් සිටිනවා. ඒ තමයි රුසියාවේ වර්තමාන නායක ව්ලැඩිමිර් පුටින්. වර්තමානයේ සිටින ලංකාවේ නායකයන්ගේ පුටින් සතුව තියෙන පෞරුෂත්වය අපි දැකලා නැහැ. මේ විදිහට පෞරුෂත්වය නැතුව කොන්ද කෙලින් තියාගෙන තීන්දුව తీරන ගන්න නැති නිසාම එක කාලයක් යද්දී ලාංකිකයන්ට ලංකාවේ නායකයන්ව අමතක වෙනවා. නමුත් මේ මාධ්‍ය සාකච්ඡාවේදී කතරම් දරුණු ප්‍රශ්න ඇසුවත් රනිල් වික්‍රමසිංහ මහතා මේ මාධ්‍යවේදියාව හසුරුපු විදිහ බලන්න. ඇත්තරම කිව්වොත් ඔහු එය කපටි විදිහට කරා. ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ එක උඩින්. ඒ කියන්නේ එකට එක කියමින් වගේ. එය ඔබ මුල සිට අගට බැලුවොත් ඔබට හොඳින් තේරේවි. මගේ මතය අනුව නම් රනිල් වික්‍රමසිංහ මහතා නැතුව වෙනත් කෙනෙක් මෙතන සිටියොත් ඒ වගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න අමාරුයි. ඒ වගේම තමයි යාළුවනේ බලන්න මේ මාධ්‍යවේදියා කතරම් දක්ෂද කියලා. ඉතාමත් දක්ෂ මාධ්‍යවේදියෙක් තමයි මේ අල් ජසීරා නාලිකාවේ සිටින මොහමඩ් හසන් කියන්නේ. ඒ ගැන විවාදයක් නැහැ. තවද එම මාධ්‍ය සාකච්ඡාවේදී කැපී පෙනුණු දෙයක් තමයි අල් ජසීරාවේ මෙම මාධ්‍යවේදියා රනිල් වික්‍රමසිංහ මහතාව හිර කරලා ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න හදපු එක. කවුරු කොහොම කිව්වත් ඒ අවස්ථාවේදී තමයි මේ මාධ්‍යවේදියාට වැරදුනේ. රනිල් කියන්නේ මාධ්‍යවේදියා හිතපු තරම් ලනු ගිලින කෙනෙක් නෙමෙයි. අද කාලේ ලංකාවේ ඉන්න ගොඩ දෙනෙක් 100 කියලා විහිළු කරාට රනිල් වික්‍රමසිංහ කියන්නේ කපටියෙක්. ඇත්තරම කිව්වොත් මිනිස්සු ලංකා දේශපාලන ඉතිහාසයේ වික්‍රමසිංහ මහතාව හඳුන්වන්නේ දේශපාලන කපටියෙක් ලෙසට. මේ මාධ්‍ය සාකච්ඡාවේ විතරක් නෙමෙයි ගොඩක් මාධ්‍ය සාකච්ඡාවල ඔහු ලිස්සල ගිහිල්ලා උත්තර දෙනවා ඔයා දකින්න ඇති. මෙම වැඩසටහනේ එක තැනකදී මෙම මාධ්‍යවේදියා යුරෝපා සංගමය ගැන ප්‍රශ්නයක් අහලා ඊට විරුද්ධව රනිල්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඇත්තරම කිව්වොත් ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ කපටි ආකාරයට එම ප්‍රශ්නයට පිළිතුරු සපයනවා. කොහොම හරි මේ මාධ්‍ය සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මාධ්‍යවේදියාට මේ වගේ නෝන්ඩියකුත් දානවා.
ඔයා මේ ලෝකෙට ඉපදෙන්නත් කලින් තමයි මම දේශපාලනයට ආවේ. ඔහු කොච්චර කපටි වුණත් ඇත්තටම ඒ කතාවේ තර්කයක් කරන්න දෙයක් නැහැ. වික්‍රමසිංහ මහතා කියන්නේ ලංකා දේශපාලනේ ගොඩක් පරිණත පුද්ගලයෙක්. ඔහුගේ දේශපාලන පරිණතභාවයත් එක්ක කෙනෙක්ට හැප්පෙන්න අමාරු වෙන්න පුළුවන්. කොහොම හරි අපිට තේරෙන විදිහට රනිල් මේ දවස්වල පැත්තකට වෙලා පාඩුවේ ඉන්නේ නිකන් නෙමෙයි. සමහරක් විට වික්‍රමසිංහ මහතා මේ දවස්වල ලොකු සැලැස්මක් හදනවා වෙන්න පුළුවන්. මේ වගේ දේශපාලන කපටිකමක් තියෙන පුද්ගලයෙක් නිකම්ම වගේ පැත්තකට වෙනවා කියන එක හිතන්න අමාරුයි. දේශපාලන ආරංචි මාර්ගවලට අනුව අපට දැනගන්න පුළුවන් කමක් ලැබිලා තියෙනවා ඔක්තෝබර් මාසයේදී වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට පැමිණෙන බව. කොහොම නමුත් ඒ කතාව ඇත්තනම් රනිල් එන්නේ හරියටම වෙලාව බලලා. මොකද ඔක්තෝබර් මාසයේ වෙද්දී මේ ආණ්ඩුව බලයට පත් වෙලා හරියටම අවුරුද්දක් වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන්ගේ කියමනක් තියෙනවා කොයි ආණ්ඩුව බලයට පත් වුණත් අවුරුද්දක් දෙකක් යනකම් බලන්න ඕනේ කියලා. මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට ලංකාවේ තියෙන බඩු මිල අඩු වෙලා ජීවන වියදම අඩු උනේ නැත්තම් එදාට මාලිමා ආණ්ඩුවට පණ දෙන්න හිටපු මිනිස්සු ඉඳී කියලා ඕගොල්ලෝ විශ්වාස කරනවද? මේ යන විදියට එහෙම නොවෙන්නත් බැරි නැහැ. එහෙම දේවල් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. ඒක තමයි රනිල් හරියටම වෙලාව එනකම් බලන් ඉන්නේ. ඔයාලා අහලා තියෙනවනේ කියමනක් ඒ මනුස්සයාගේ වටිනාකම තේරෙන්නේ ඒ මනුස්සයා නැති කාලෙක කියලා. ඇත්තටම කිව්වොත් රනිල් එයාගේ වටිනාකම දැනෙනකම් තමයි පැත්තකට වෙලා ඉන්නේ. අපි නම් කවදාකවත් රනිල්ට ඡන්දෙ දෙන්නේ නැහැ කියලා මේක බලන ඕනෑම කෙනෙක්ට තර්ක පිට තර්ක ගේන්න පුළුවන්. ඒ වුණාට ඇත්තම කාරණය තමයි දේශපාලන ලෝකේ සදාකාලික හතුරොත් නැහැ, සදාකාලික මිතුරන් නැහැ කියන කාරණය. ඒ වගේම තමයි සදාකාලික පණ දෙන්න ඉන්න පාක්ෂිකයොත් නෑ කියන එක. අපි මේ දෙයට හොඳම උදාහරණයක් කියන්නම්. කෙනෙක් 2019 ජනාධිපතිවරණයට යනවා. ඒ අවස්ථාවේදී කෙනෙක් කියනවා අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය ලබා දෙන්න කියලා. යාළුවනේ ඔයා උනත් හොඳට කල්පනා කරලා බලන්න ඒ කාලෙදී ඔයා අනුර කුමාර දිසානායක මහතාට මොන වගේ දේවල් කිව්වද කියලා. ගොඩක් වෙලාවට මිනිස්සු කිව්වේ අපි නම් කවදාකවත් අනුරට ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම කියපු බහුතරයක් මිනිස්සු 2024 දී අනුර කුමාර මහතාට ඡන්දය ලබා දීලා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දුන්නා. තවත් අවුරුද්දකින් විතර මිනිසෙක් අහන්න පුළුවන් රනිල් ඇවිල්ලා රට හදයිද කියලා. ඒ දෙයට ඇත්තටම අපිට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙම උත්තරයක්. දකුණු ආසියාවේ තියෙන අපේ රටවල් කවදාකවත් ලේසියෙන් දියුණු වෙන්නේ නැහැ. මොකද රටක් දියුණු කරන්න නායකයෝ වෙනස් වුණා කියලා මදි. මිනිස්සු හිතන පතන විදිහත් වෙනස් කරන්න ඕනේ. කොටින්ම කිව්වොත් සිස්ටම් එකේ තියෙන ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕනේ. කෙලින් තීන්දුව తీරන ගන්න පුටින් වගේ නායකයෙක් තමයි බිහි වෙන්න ඕනේ. ඒත් අපේ අවාසනාවට පුටින් වගේ නායකයෙක් තවම ලංකාවෙන් බිහි වෙලා නැහැ. පුටින් වගේ දක්ෂ කෙලින් තීරණ ගන්න නායකයෙක් එනකන් මේ රටවල් ගොඩ දාන්න ටිකක් අමාරු වෙනවා. ඉතින් ඔයාට මේ ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අදට අපි සමුගන්නවා. තවත් දවසක මේ වගේ ලස්සන වටිනා කියන වීඩියෝ එකකින් නැවත දවසක අපි හමු වෙමු. එතකන් ඔබට ජය වේවා.